හෙලෝ කොහොමද? අද අපි ආවා කුරුණෑගලට. අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දොළුව කියන ගම්මානට. අපි දැන් ඉන්නේ ඇවිල්ලා රංකිරිමඩ රජමහා විහාරය දොළුව. මෙතනට ආවේ ඇවිල්ලා දොළු කන්ද නගින්න. අපිට දොළු කන්ද නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකක් කියලා මේ රංකිරිමඩ රජමහා විහාරයේ මේ ඉඳන් යන්න පුළුවන් එක පාරක් තියෙනවා. අනිත් එක තියෙනවා මේ කන්දෙන් එහා පැත්තේ ඉඳන් එන තව පාරක් තියෙනවා. අපි ඉතින් තෝරගත්ත මේ පාර මොකද මේ පාර පොඩ්ඩක් ලේසි. ඇත්තටම මේ අනිත් පාරට වඩා මේ පාර එන එක පොඩ්ඩක් ලේසි. මොකද මේ අනිත් පාර කොටයි. ඒ කියන්නේ ෂෝට් පාරක් තියෙන්නේ. හැබැයි ඒක පොඩ්ඩක් අමාරුයි. මේ තැලිතලා වගේ නෙමෙයි. කඳු පොඩ්ඩක් තියෙන බෑම් වගේ තැනින් තමයි යන්න තියෙන්නේ. ඒක හින්දා මේ අපි මේ පාර තෝරගත්තා. මේ පාර පොඩ්ඩක් ඉතින් දුරයි. හැබැයි මේ ලේසියෙන් යන්න පුළුවන්. කොහොමත් පැය දෙකක් තුනක් වගේ අතර කාලයක් යනවා කන්ද නගින්න. මේ එහෙම තමයි ඉතින් යන කට්ටිය නම් කියන්නේ. ඉතින් අපි නම් ෆස්ට් ටයිම් ආවේ. ඉතින් ගිහින් බලමු. අපිට පන්සලෙන්ම තමයි මේ අපි බයික් එකේ ආවේ. වාහනයක ආවත් බයික් එක ආවත් මේ පාකින් එක අපිට මේ පන්සලේ දාන්න පුළුවන්. පන්සලෙන් මේ කියලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ දාලා යන්න කියලා. පන්සලෙම තමයි මේ පටන් ගන්න පාරක් තියෙන්නේ. මේ හෙල්මට් නම් ඉතින් තියලා යන්න එපා කිව්වා ආරක්ෂිත නැහැ කියලා. ඒවා ඉතින් වග කියන්නේ නැහැ. නමුත් වාහන ඕන එකක් දාලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා එනවා නම් ඔයාලට මේ වතුර අරහම අවශ්‍ය කරන ඔක්කොම ටික පන්සලෙන් සපය ගන්න පුළුවන්. අපි එහෙනම් පටන් ගමු. ගමු මෙතනින් ඉඳන් යන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 1යි කාලයි. බලමු අපේ කන්ද නගින්න කොච්චර වෙලාවක් ඇවිද කියලා. අපි එන යමු. අදන මේ හින්දා යන්නේ. හරි හම්බුද. ස්තුතියි හාමුදුරනේ. ඉන්න මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ අපිට. මේ තමයි පන්සල. පන්සල පිටිපස්සෙන් තමයි පාර පටන් ගන්නෙ. දෙතින් තමයි පටන් ගත්තේ. පන්සල පිටිපස්සෙන් ආපුවාම අපි එන්නේ මෙන්න මේ පොඩි අතු පාරක් ඔයකට. මේ පාරෙන් වමට තමයි යන්න තියෙන්නේ. මේ කෙලින්ම යන්න තියෙන්නේ. අපි ආවේ මේ පාරේ ඉඳලා පන්සල ගාවින් ඇවිල්ලා අමට හැරලා මේ පාරේ හෙලීම ආපුවාම එන්නේ මෙන්න මේ වාඩිය ගාවට. මේ වාඩිය ගාවෙන් ඉස්සරහට එනවත් එක්කම මෙන්න මෙතන තියෙනවා දකුණු පැත්තට හැරෙන්න පාරක්. පොඩි ගල් තලාවක් එක්ක තියෙන පාර. මේකෙන් තමයි උඩට යන්න තියෙන්නේ. මෙතෙන් තමයි අපි කැලෑව ඇතුළට යන්න පටන් ගන්නෙ. මෙතනින් එහාට ඉතින් සම්පූර්ණ පාර හොයාගෙන තමයි යන්න තියෙන්නේ. මේ වගේ ලේසියෙන් එන්න පුළුවන් පාරවල් නම් නැහැ. මෙතනින් පස්සේ මේ වගේ පාරක් තමයි තියෙන්නේ. අපි නම් ගිහින් බලමු.
හයික් එක නම් ටිකක් අමාරුයි. ගොඩක් ඇවිදින්න තියෙනවා මේ පාරේ. නැවත නැවත යන්න පුළුවන් සාමාන්‍ය පැය 2කමාරක් 3ක් විතර යනවනේ. විඩාව ඇරලා රෙස්ට් එකේ යන්න තමයි තියෙන්නේ. අමාරුයි කියලා බෑ ඉතින් කොහොමද යන්න බෑ. මානසික ගිමන් ගන්න. අපි ඉතින් පොඩ්ඩක් ඉඳගත්තා. කොස් ගහක් යට සෙවණි. මෙන්න මෙතනින් අර හරකා ඉන්න තැනින් තමයි යන්න තියෙන්නේ අපිට. හරකා හැමදාම ඉන්නවා. හරකා හැමදාම ඉන්නවා. මෙතන අර තැන පෙන්නන්නම්ම. අපි ආවේ මෙන්න මෙතනින්. අපි අර පෙන්නපු තැනින් නැගලා ආපුවා මෙතනින් තමයි එන්න උඩට. මෙතෙන්ට ඇවිල්ලා හරියටම යන්න ඕනේ මේ පැත්තේ. මෙතනින් ආවත් එක්ක මෙතන තියෙනවා මේ තැඹිලි ගහක්. මේ පැත්තේ තියෙනවා කොස් ගහක්. මේ දෙකම පැත්ත මේ තැඹිලි ගහ ගාවින් මෙතන තියෙනවා මේ පැත්තරයි අඩිපාරවල් දෙකක් තියෙනවා. මේ පැත්තටත් තියෙනවා. දෙකක් තුනක් හතරක් වගේ තියෙනවා. අපි යන්න ඕනේ මේ වම් පැත්තෙන් අයිනෙම තියෙන එකේ. මේ හරකා ඉන්න කෙලින් තියෙන අයිනෙම තියෙන එකෙන් තමයි යන්න ඕනේ කැලේ ඇතුළට. එතනින් ගිහිල්ලා ඉතින් අපි යන්න ඕනේ අන්න අතන මේ පේන කඳු මුදුනට තමයි මෙන්න මේ කඳු මුදුනට තමයි යන්නේ අපි. තව ගොඩක් යන්න තියෙනවා තුර. මාසින්ද පොඩ්ඩක් හිටියා. හරි වෙන යමු. බෑග් ටික අරගෙන යමු. පොල් ගහයි කොස් ගහයි තියෙන තාක්කල් පාර වරදින්නේ නැහැ. මෙතනින් වමට හැල්ලා යන්න තියෙන්නේ. ඔව් ඒක තියෙනවා. සෑහෙන කාලයක් තියෙයි. දැන් ආවා. මෙතනටදී කන්ද පාම වලට තමයි එන්නේ. මෙතන මේ ගල් වගේක් තියෙනවා. මෙතෙන්ට ආපුවම මෙතන තියෙනවා ඊතලයක් ගහලා මේ තියෙන්නේ. මේ වම් පැත්තට ඊතලයක් ගහලා තියෙනවා. වෙනම නිර්මාණිත් ඉන්නවා මෙතන. නිර්මාණ ඉන්නවා. තව කවුද ඉන්නේ? කකුරු මැකිලා තියෙන්නේ. මෙතන තව නිල් පාට මක්කයක් තියෙනවා. මෙන්න මෙතන යන්න තමයි තියෙන්නේ. එතනම තියෙනවා. එතනත් කොස් ගස් තමයි හැමතැනම තියෙන්නේ. මෙතනත් කොස් ගහක් තියෙනවා. මේ කොස් ගහ ගාවින් යන්න තමයි තියෙන්නේ. පට්ට මාංශි ගොඩක් අමාරුයි. හයික් එක කියන්නේ ලොකෝට එකක් නෑ. ඇවිදින්න තියෙන ප්‍රමාණය වැඩි. සෑහෙන ඇවිදින්න තියෙනවා. අපේ නෝනට නම් ගානක් නැහැලු. මගේ බෑග් එකක් දාගෙන යනවා අයියා වගේ. මම පිටිපස්සෙන් එනවා එයාගේ බෑග් එක දාගෙන. මගේ නැවතුනොත් මං ඉවරයි. නැවතුනොත් මට අමාරුයි. ඒකෙන්ද දිගටම යන්න ඕන. බෑග් එකේ බර තමයි තියෙන්නේ. බෑග් දෙකම සෑහෙන්න බරයි. අර දාන්න බෑග් එකේ මගේ බෑග් එක කිලෝ 20ක් 25ක් විතර බරයි. මේ බෑග් එකෙත් 15ක් 18ක් විතර තියෙනවා. ඔක්කොම තියෙනවා ඉතින් බලමුකෝ. වතුර ඉඳන් සේරම වතුර තමයි ඉතින් ගොඩක් බරට තියෙන්නේ. හරිම ගුප්තයි. කැලෑ කොච්චර අවුව තිබ්බත් කළුවරයි සෑහෙන්න. තෙතයි පොළව කොයිලෙත් තෙතයි. හරි අමාරු තැනකින් තමයි යන්න තියෙන්නේ. එල්ලිලා බඩ ගාලා යන්න තියෙන්නේ.
මේ හරි එද්දී වතුර සද්දයක් යනවා. මෙන්න මේ චූටි ඇල පාර තියෙන්නේ. මේ සීරාවක් තියෙනවා. මෙතන උඩ මෙන්න මෙතන තියෙන පොඩියට චූටි ලීයක් ගහලා කට්ටියට වතුර ගන්න පුළුවන් විදියට. මේක වතුර හොඳ පිරිසිදු වතුර. ඉන්නේ. ආයෙත් පොඩ්ඩක් අතපය හොදලා රිෆ්‍රෙෂ් වෙලා බොන්න වතුරත් මෙතනින් පුරවගෙන යන්න පුළුවන්. මෙතනින් එහාට ආපහු බොන්න පුළුවන් මට්ටමේ වතුර තනක් නම් සෙට් වෙන්නේ නැහැ. දීලා බලන්න මේ හැබැයි පෙනෝමෙන් හැටියට කිසිම මේ කොහොමද තමයි දාරා නැහැ බොන්න පුළුවන්. ගන්නෙ වතුර ගන්නව නැති ගන්න තියෙන අන්තිම තැන මෙතන. මෙතනින් අරකට බස් ආයෙ ගන්න තැනක් නැහැ. බොන්න පුළුවන් මට්ටමේ වතුර. ඒකින්ද ඒ උනාට අවශ්‍ය කට්ටිය මෙතනින් ගන්න. මෙතන බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද මේ තමයි දැන් මේ වැස්ස දවස් ටිකින්ද මෙතන වතුර ආවට අනිත් දවස්වල මේ වතුර හිඳලා තියෙන්න පුළුවන්, වේලලා තියෙන්න පුළුවන්. ඒතකොට මෙතන බලාපොරොත්තු වෙන ගාලා මෙතන වතුර නැතිනොත් එහෙම ආයෙ ගිහිල්ලා නම් එන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් දුරක් ඇවිල්ලා තින්ද. ඒ හින්දා මේ අවශ්‍ය වතුර ප්‍රමාණය අරන් එන්න. මකදී අවශ්‍ය ගන්න විදිහට පුරව ගන්න උනා වුණොත් බොන්න හරි පොඩ්ඩක් මොනකට හොද ගන්න මේ වතුර පාවිච්චි කරන්න පුළුවන් වලට. ඉතින් මේකෙන් තමයි පුරව ගන්න. අපේ හරකට බුරෝ ගමනේ ටික. දෙකටම පුරව ගන්න. වෝටර් බෑග් එකට. අපි වතුර ටිකක් ගෙනාවා. ඒ වුණාට දැන් මේක පිරිසිදු හින්දා මේකෙනු අරගෙනම යනවා. මම දෙන්න මට බොන්න ටික. ඉතින් ෆ්‍රෙෂ් වතුර. මෙතන හැම මේ ලොකු වල පාරක් නෙවෙයි තියෙන්නේ. වෙන සූටි එකක්. මේ වතුරේ නම් කිව්වම පුදුමයි මේ ටිකේ. කූල් වතුර එක. විද්දේක දාලා ගත්තා වගේ ඉතින්. එහෙම ලොකු වල පාරක් නෙවෙයි. මේ ඇවිල්ලා ගල් වලින් බේරිලා පෙරලා ෆිල්ටර් වෙලා එන වතුර ටික තමයි ඉතින්. අන්තිම වතුර ටික මෙතනින් එහාට ආයි ගන්න බෑ. මෙතන තමයි ගන්න පුළුවන් එකම තැන. හරි. අපි නම් දැන් ගාල යන්න ඕනේ. දැන් වෙලාවත් දැන් 3යි කාලේ වෙලාව ගොඩක් පරක්කුණ අපි නැවති ආවේ ටික මාසෙ වැඩි හින්දා. දැන් ඉතින් එක දිගටම යන්න තමයි තියෙන්නේ. මෙතනින් වතුර ටික අරගත්තට පස්සේ මෙතනින් පැනලා මේ පාරෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ උඩට. අපි දැන් සෑහෙන දුර ඇවිල්ලා තියෙන්නේ. අපි එතනින් එද්දි අපිට සෙට් වෙනවා මෙන්න මේ වගේ ලස්සන වෝල් එකක් සෙට් වෙනවා. මේ කන්දේ සම්පූර්ණ වැල් හැදිලා මාර ලස්සනයි. ලස්සන ෆොටෝ එකක් ගහන්න ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක. මේ සම්පූර්ණ වැල් තියෙන්නේ. මේ ගල සම්පූර්ණ වහගෙන ඉන්න වැල් වලින් තමයි. අපි ආවේ මෙන්න මෙතන පල්ලෙහාන් මේ කන්ද මේ ප්‍රපාතයේ මේ තියෙන තැනින් වම් පැත්තට තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ පැත්තට. මේ පැත්තේ අයින දෙකේ තමයි යන්න තියෙන්නේ උඩට. තව ගොඩක් දුර නම් යන්න නැහැ. දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. මහන්සි ඉතින් නැවති තමයි එන්නේ. පෙන්නපු පල්ලය තිබ්බ ලස්සන වෝල් එක පහු කරගෙන අපි ආපුවාම ඊට පස්සේ හරියටම සෙට් වෙන්නේ මෙන්න මේ ලොකු ගල් පර්වතයේ ගාවට. එතනට තමයි එන්නේ අපි. එතනට ආපුවා මෙතන පාර තියෙනවා. මෙතන මේ පර්වතයේ පොඩි මාක් එකකුත් දාලා තියෙනවා. ඉතින් මේ පැත්තට ඊතලයක් ගහගෙන තියෙන්නේ. තියෙනවා ඉතින්. ඊතල තිබ්බත් නැතත් ඉතින් මේ පාර තමයි මෙහෙට යන්න තියෙන්නේ. අර පැත්තට අනිත් පැත්තට යන්න පාරක් නැහැ. එන පාර කැදිම මේ පාර තමයි තියෙන්නේ. මෙතනින් උඩට යම යන්න තියෙන්නේ. තව ලොකු දුරක් නැහැ. දැන් අපි සෑහෙන්න ඇවිල්ලා තියෙන්නේ. අන්තිම ටික තමයි තියෙන්නේ.
මේ වගේ තැන් වලින් පරිස්සම් වෙන්න. පොඩි ප්‍රමාණයක් තියෙනවා. පොඩි ප්ලස් ප්‍රමාණයකින් තියෙන්නේ. වැටුණත් ඉතින් පල්ලෙහාටම යනවා. ඒකින්ද අඩි 30ක්දි පරිස්සම් වෙන්න. මොකද මේ පොළව සෑහෙන්න තෙතයි. වැලි මේ ගල් වලයි වැලි ඔක්කොම එකතු වෙලා තියෙන හින්දා තියෙන්නේ ෆිට වෙලා වැල් වලට. නමුත් වැස්ස දවසවල තෙත් වුනහම පස් බුරුල් වෙනවා. අන්න ඒ වෙලාවට තමයි බර අඩියක් තිබ්බ ගහම පස් කැඩිලා යන්නේ ඉතින්. මොන ගහකුත් කඩන් වෙලා යස්සේ. මේ තියෙන අපි අන කන්ද එතන ලස්සනයි තියෙනවා. අම්මෝ ඕල්මෝස් අපි දැන් අන්තිම ටිකේ ඉන්නේ. එතනක් තියෙනවා ඊතල ගහලා. මෙතන ලියලක් තියෙනවා. ඉතාලේ TN heart එකක් ආට් තියෙනවා. එකකුත් දාලා තියෙනවා. මෙතනට ඇවිල්ලා ලව් කරලා. දැන් ළඟයි. මේකේ ගහලා තියෙනවා. එතන දැන් ළඟයි කියලා තියෙනවා. මූණක් තියෙනවා. කාගේ දන්නේ නැහැ මේ මූණ. හරි. දැන් ළඟයි කියන්නේ අපිට සතුටුයි කියන්නේ. ලොකු මහන්සියක් අරන් ආවා. අන්තිම ටික තියෙන්නේ යන්ති. ඒකට වඩා ගොඩාක් මහන්සි. මෙතන මෙහෙට ආවේනික හතු වර්ගයක් වෙන්න ඇති මේ. මෙතන රෝස පාට ලස්සන හතු වර්ගයක් තියෙනවා. අමුතු හතු වර්ගය. ඔහෙ නෙමෙයි මෙහෙ. මෙහෙන් තියෙන පාර. පාර ඉතාලියක් තියෙනවා නේ. මේ ඊතල තියෙන පාරවල් දිගේ යන්න වෙන පාරවල් යන්න බෑ. ආයෙ හැරිලා එන්න වෙන ඊට පස්සේ මහන්සිය තමයි යන්නේ. පල්ලෙහාට දාන්න නැහැ. පාරවල් හරියට හොයාගෙන යන්න මේ ලොකු හත්තක් වෙන්න. ලස්සන ලොකු ගල් පර්වතයක් තියෙනවා. පාරවල් තියෙන විදියට එන්න කොහොම හරි හොයාගෙන පාර වරද්ද ගන්න බා. ගොඩක් මහන්සි වෙන්න ඕන ආපහු ගිහින් එද්දි. ඉතින් තමයි යන්න තියෙන්නේ. අපි කලින් තැන පහු කරන් ආපුවාම මේ පාර මෙහෙම ඇවිල්ලා දෙකට බෙදෙනවා. වම් පැත්තට පාරයි දකුණු පැත්තට පාරයි. දකුණු පැත්ත නම් මේ ගහක් කඩන් වෙච්ච එකකුත් තියෙනවා. ඉතින් ඒක හැමදාම තියෙදන්නේ. මම හිතන විදිහට හරියට අපි යන්න ඕනේ දකුණු පැත්තට. මොකද අපි යන්නේ ඇවිල්ලා ගුහාව ගාවට යන්නේ. කැමි පොයින්ට් එක ගාන ගුහාව ගාවට යන්නේ. එතනට යන්න මේ පැත්තෙන් තමයි මේ යන්න තියෙන්නේ. මේ පැත්තට ගියාම මම හිතන විදිහට පොකුණු වගේක් තියෙනවා. ඒ වගේ දා බලන්න මේක කන්ද ගොඩක් තැන් තියෙනවා. ඒ වගේ තැන් වලට යන්න තමයි පාරවල් වෙන් වෙලා තියෙන්නේ. අපි තියන්නේ මේ පැත්තට අපේ අවශ්‍යතාවයට ඉතින්. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් නැවත එනවා ඉතින්. මාරුයි. වලින් නැගලා. ගිහිල්ලා බලලා කියන්න. කඳ බලන්න. ලස්සන ගස් තියෙනවා. මේ පැත්තෙන් ගිහිල්ලා බලලා බැරිලා හරි වැරදුනොත් එහෙම අනිත් පැත්ත යනවා ගිහිල්ලා වෙන්නන්න. අතන හැබැයි ස්ටොපින් එකකට ගහලා තියෙනවා. හෙට වෙන්න තියෙන්නේ. සලකුණක් තියෙන මෙහෙත් එකට තියෙනවා අඩි පාරක්. නෑ මෙතනින් බලන්න අතනින් ආපු ගාම තියෙන මෙතනින් වමටයි දකුණටයි. අපි මෙතනින් දකුණටම යන්කෝ. ඔව්. මෙතෙන් දකුණට ගිහිල්ලා බලලා නැති වුණොත් අප වෙන්න. ස්ටොපින් එකක් ගහලා පොඩි මාර්ග සලකුණක් තියෙනවා දාලානේ. ඔයගේ පොඩි මං සලකුණු මග හැමතැනම තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලාගෙන ආවනම් වැඩි අතරමං වෙන්නේ නැහැ. වතුර තමයි ප්‍රශ්නේ. වතුර ටක් ගාලා ඉවර වෙනවා. මොකද මාන්සියට සෑහෙන්න පෙවෙනවා ඉතින්. ටක් ගාලා වතුර එන්න අපි ඉතින් අරගෙන ආවෙත් අපි දෙන්න හින්දා
බීමට ලීටර් 3යි. බොන්න ලීටර් 3කුයි. අපි එනවා මේ පොටල් බෑග් එකකට අර මග තිබ්බ ඇලෙන් වතුර පුරව ගත්තනේ. ඒකෙන් අපි ලීටර් 3ක් විතර ඒත් අපි පුරව ගත්තා. 2ක් 3ක් විතර. ඒකට ලීටර් 9ක් පුරවන්න පුළුවන්. නමුත් අපි උත්සාහයෙන් අමාරු හින්දා පොඩි ප්‍රමාණයක් තමයි පුරව ගත්තේ. ඒ ටික ඉතින් අපිට ඇති. අද රෑ ඉඳලා ඊළඟ දවසේ දවල් වරුවේදී අපි ආපහු පල්ලෙහාට එනවනේ. සම්පූර්ණ හැමතැනම වැල් තියෙනවා සම්පූර්ණ. හරහට ගිහින් තියෙනවා හරියට නිකන් පාඩි පෙලක් වගේ. ඒ වගේ තැන්වල යද්දිත් ඉතින් පොඩ්ඩක් පරිස්සමට යන්න මේ. මොකද මේ කොළ රොඩු තියෙන තැන්වල සත්තු සරප ඉන්න පුළුවන්. ඉතින් පේන්නේ නැහැ නේ වැඩි. හැබැයි ඉතින් ලොකුවට එහෙම අපි නම් එක්කෙනෙක්වත් තාම සෙට්ුන්නේ නැහැ. ඒකින්ද ඉතින් එහෙම කියලා බෑ. ඉතින් ඕන කැලෑවක සත්තු සරප ඉන්නවා. තමන්ගේ ආරක්ෂාව ඉතින් තමන් සපය ගන්න ඕන. මොකද මේ වගේ තැනකට ඇවිල්ලා මොන හරි දෙයක් වුණොත් ඉතින් හදිස්සිය යන්න කරන්න බෑ. පැය ගාණක් යද්දී ඉතින් වෙලාව හරි. ඒකින්ද මේ පුළුවන් තරම් පරිස්සමෙන් යන්න. විනෝද වෙන්න ඉතින් හරි ආසාවට හයික් ගියා කැම්පින් කරා වගේ නෙමෙයි. ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න එපා. හින්දා අද පරිස්සමට යන්න තියෙන කියන තැනකට ගිහිල්ලා ආපහු යනකම් එලියක් තියෙන තැනකට ආවේ දැන් තමයි. මොකද මේ නැත්තම් කොච්චර අවුව තිබ්බත් කට්ට කරවලේ තමයි අපි ආවේ. මෙතන අපි සම්පූර්ණ වෙලා තියෙන්නේ. තාම ආවේ නෑ. මෙතන අපි චුට්ටක් ඉඳලා යනවා. එක මලක් තියෙනවා. මුළු ගහටම එක මලයි. මේ මොනවද? සම්පූර්ණ ගහ වේලිලා. සීනු බෙල් වගේ වගේ. වේලිලා එකම එක මලක් ඉතුරු වෙලා ඒ මං වෙනුවෙන් බලන් ඉඳලා යා. පොඩ්ඩක් මහන්සි. අපි ඉතින් මෙතන පොඩ්ඩක් ඉන්නවා. මෙතන එහා පැත්තේ තියෙනවා view point. අපි view point එකට යන්කෝ එනවා. මං ගෑන් පොඩ්ඩක් ඉන්නේ. මෙතන එහා පැත්තේ. මෙන්න මෙතන තියෙනවා ලස්සන view point එකක් වඩ පෙන්වන්න. මෙතනට එන්න චල්ලියන්. මෙතනට ඇවිල්ලා ඉන්න පුළුවන්. මෙතන ඉඳලා. ඕ මෙතන මුළු ඒරියා එකම පේනවා. වව්. ආපු මාන්සි මේකෙම ගියා වගේ. බෑග් එකත් පොඩ්ඩක් තියලා. අම්මා. බලන්න මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. මුළු පළාතම පේනවා. මේ පැත්තේ සම්පූර්ණ තියෙන අපි ආපු කුමුරේ ආයේ අර තියෙන පාරෙන් තමයි අපි ආවේ බයික් එකේ. ඇවිල්ලා මේ සම්පූර්ණ මේ මැද්දෙන් ඇවිල්ලා මෙහෙම තමයි මේ පැත්තෙන් තමයි ආවේ. වා. ආපු මහන්සිය නැති වෙන්නේ මෙතනට ආවට පස්සේ. පොඩ්ඩක් හිටගම. මුළු දවසේම උනත් ඉඳගෙන ඉන්න පුළුවන් මෙතන. සෑහෙන මාන්සි. මෙතන කොහමද? අම්බෝනේ මුළු නගරෙම මෙතනට පේනවා වගේ දෙයනේ. අපි තාම මෙතන නෙමෙයි නෑ නෑ. අපි කේව් එකට තව පොඩ්ඩක් එහාට යන්න තියෙනවා. මෙතන නම් මේ වගේ දේවල් අර කාගෙන ඒ ආපු එක මේ එක වචනෙන් කියන්න බෑ. මේවා දකිද්දි කට්ට කාගෙන හරි එන්න ඕනේ. කොහොම හරි. පොල් දෙකට දෙවි පිහිටයි කියලා එන්න තමයි තියෙන්නේ. අවසානයේ ඉතින් ආවා. තාමත් අවසානේ නෑ. තව චූට්ටක් තියෙනවා. ඉතින් අපි මහා අමාරු කොටස ඇවිල්ලා ඉවරයි.
ඉතින් චූටි තව මීටර් 200ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මෙතනත් ඉතින් කෑම්ප් කරනවා නම් කෑම්ප් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඉඩක් තියෙනවා. ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්. හැබැයි මේවට නම් මේ ගොඩක් කොහොමද දන්නේ රැට හුලං එහෙම සැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. හරියටම දන්නේ නැහැ. ඒකින්ද ඉතින් එහෙම කෑම්ප් කරනවා නම් පොඩ්ඩක් කල්පනාවෙන් අපි නම් ඉතින් අර මේ ගුහාව ගාවට තමයි යන්න ඉන්නේ. එතන ඉතින් ඕන කෙනෙක්ට ඉන්න පුළුවන්. ටෙන්ට් එකක් තිබ්බත් නැතත් ඉන්න පුළුවන්. නමුත් ඉතින් එනවා නම් ටෙන්ට් එකක් අරන් එන්න. මොකද මේ එදි කට්ටිය ඇවිල්ලා හිටියොත් එහෙම එතකොට ප්‍රශ්නයක් නේ. සියලමට එකතන ඉන්න නෑ එහෙම આવුත් එහෙම. ඒකින්ද මේ ටෙන්ට් එකක් අරගෙන එන්න. ඇවිල්ලා එතන කවුරුත් නැත්නම් ඉතින් එතන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. දැන් අපි උනත් දන්නේ ආවට කොහම ඉන්නවද දන්නේ. ගිහලා බලලා නැත්නම් ඉතින් එතන ටෙන්ට් එක නැතුව හරි ඉන්න පුළුවන්. එතන කට්ටියක් හිටියොත් ඉතින් අපි තැන මාරු කරනවා. ඒ වගේ වුණොත් අපිට මේ වගේ තැනකට ආපහු එන්න වෙනවා. මේ පැත්තෙන් තමයි යාවේ. මේ තමයි යන්න තියෙන්නේ. එතනින් ආයෙ පොඩි අස්සේ පාරකින් අපි යන්න තියෙනවා. ඔව් ඔව් යන්න. අපි දැන් ගුහාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. කිට්ටුවට මේක වලට පේනවා මෙන්න මේ වගේ මේ අස්සන ගලක් තියෙනවා. මෙන්න වගේ ඒරියා එකේ මෙතන නෑනේ හරි පල්ලා මෙහෙම අන්න උතනින් වෙන්න ඕනේ යන්න තියෙන්නේ. උතනින් නැත්තම් එහා පැත්තේ යටින් එන්න පුළුවන්. අතනින් තමයි නෑ මෙතන යන්න පුළුවන්. අපි පල්ලෙන් එන්න පල්ලෙන්. පල්ලෙන් මෙතනින් යන්නත් පුළුවන්. මේ අයිනෙන් මෙහෙම යන්න පුළුවන්. බොරු රිස්ක් එකක් ගන්න ඕනේ නෑ. අතන වටෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන් එන්න උතරින් පුළුවන්ද? බෑනේ. පුළුවන්ද? උතරින් බයින්න පුළුවන් මෙතන. එතනින් ගිහිල්ලා අර වටෙන් එන්න තියෙන අයිනේ. අපේ වයිපරේ ඉතින් ඕන දෙයකට ඔට්ටු වෙන්න යනවා. යකා වගේ. මන්න වැටුණා. කීයක් තියෙනවද? ලෙස්සුනොත් ලෙස්. හොඳ වෙලාවට ගලක් නැතුව මේ. ඔව්වම තමයි. මම මේ වැටුණා යදා එක්ක කියන්නේ. කොහමද යා. මේ වගේ තැන් වල නම් ඉතින් කවුරුත් වටනවා. වැටෙන්න ගණන් ගන්නකෝ. ඔහො. අතනින් අර මෙතනින් ගහ. එන්න තිබ්බා. අර පැත්තෙන් එන්නත් පුළුවන්. අපි මේ ෂෝට් කට් එකක් ගන්නවා එතනින්. මේ හරි කොට ලෙස්සන මේ මං කියන්නේ මේ කොළ රොඩු වලට තමයි ලෙස්සන්නේ. මේ ගල් වල කොළ රොඩු තියෙනවා කියන්නේ කොහොමත් ලෙස්සනවා. බෙල්ල කඩා ගන්න තෝෙන් ගියා ලොකු දෙයක්. එතනින් බහින්න පුළුවන්ද? බිම ඉඳගෙන බහින්න තියෙනවා. නේද? කො. මම ගමන් සහායකද? මගේ කටේ පොඩි අවුලක් තියෙන මොනවා හරි කිව්වොත් වෙනවා. එහෙම කේසයක් තියෙනවා. ගමන් යද්දි කියන්න එපා. හොඳට ආවා ලස්සනට ආවා කියලා කියන්න එපා. මේ ගමන යනකම් ගිහිල්ලා ගෙදර යනකම් මගදී මොනවා හරි වෙනවා. ඔන්න එහෙනම් අපි අවසානයේ ආවා අපේ ගමනාන්තයට. මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලා බලි කුරුටු ඇඳලානේ අප්පා. මේ මිනිස්සුන් අන හදන්න බෑ අපේ. මේකත් හැම තැනම ඇඳලා පොඩ්ඩක් එහෙකත් ඇඳලා මේ මෙච්චර ලස්සන වටිනාකමක් තියෙන ඓතිහාසික තැනක් ඇවිල්ලා ඊවල චිත්‍ර ඇඳලා යනවා ගල් වල. තේරුම නැති මිනිස්සු. අපි එනං අන්තිමේ ආවා. ලොකු මහන්සියක් වෙලා මෙතන හිතා ගන්න බෑ. පට්ටම ප්ලේස් එක.
මෙතන අයිනට ගිහලා වැටුනොත් දවසක් විතර වැටේද මන්ද. එන්න කොහොමද දවස? වෙනවනේ. උන්ට වෙන්නන්නම් කොහොමද කියලා මෙතන. දෙන්න සම්පූර්ණව. ඒක තමයි සම්පූර්ණ view එක. මේක ගලේ මේ වටේට යන්න පුළුවන්. මම බොරුවට බෑග් එක උස්ස යන්න ඕනේ නැහැ ඉතින්. දැන් මට ඇවිල්ලා ඉවරයිනේ. බර උස්සගෙන ඇවිල්ලා ආයෙත් උස්ස යනවා. එතනින් ඇවිල්ලා මෙහෙම ආපුවාම මේක වටේටම ඉඩ තියෙනවා. මාර ලස්සනයි. මේක සෑහෙන්න ගොඩාක් එහාට යනකම් යන්න පුළුවන්. මේ වලින් පැන මෙතන නම් පයින් යන්න එපා. බොරුවට වැටෙන්න ඕනේ නැහැ නේ බෙල්ල කඩා ගන්න. මෙහෙම යන්න පුළුවන්. මේ පැත්තෙන් පේනවා තව ලස්සන ලොකුවට එකත් මොකක් කර විශේෂ ගලක් තමයි නම නම් දන්නේ නැහැ හැබැයි. මෙහෙම තියෙනවා. අපිට පේනවනේ මේ. මෙතෙන්ට මුළු ඒරියා එකම පේනවා. ලස්සනයි. මෙයා බලන්න තමයි ඉතින් මෙච්චර කට්ටක් ආගෙන මේ උඩ එන්නේ නැගගෙන. හැබැයි ඉතින් ෆොටෝ වලින් වීඩියෝ වලින් ඉතින් අපි ඕන තරම් දකිනවා. ඒත් මේවා S2 දැකලා ලංකාවේ ජීවත් වෙලා S2 දකින්න නැතුව මැරලා යන්න බෑ. මේ වගේ ලස්සන රටක ජීවත් වෙලා ඉපදිලා බලන්න මේ වල තියෙන පිහිටීම. එතෙන් තමයි ගුහාවට යන්න තියෙන්නේ. ඉතින් ගිහලා බලමු උතනින් පරිස්සමට යන්න ඕන චල්නේ. එතනත් ලොකු හෙලක් තමයි තියෙන්නේ. පරිස්සමට යන්න. මේ පැත්තෙම එතනින් ඉතින් වැටුණා. ගියොත් ගියා එන්න බෑ. එන්න ඕන. මෙතන තමයි අද අපේ නිවහන. ලස්සන වල පොඩියට කටාරන් දෙකක් හදලා තිනවා මේ සිමෙන්ති ගාලා. මේ පැත්තේ මේක ඇතුලේ හොඳට ඉඩ තියෙනවා. හැබැයි අපිට සාමාන්‍ය කෙනෙක්ට හිටගෙන යන්න පුළුවන්. ඔළුව වදින ගන්නට වගේ තියෙනවා. ඉඩ තියෙනවා මේ මෙතන ඉතින් සාමුදෝගොල්ලෝ භාවනා කරන්න එන තැනක්. මෙතන අපිට මේ ගල් වලින් ලස්සනට හදලා තියෙනවා. මේ නිදා ගන්න පුළුවන්. මේ පැත්තට මේ වහලා තියෙන්නේ
සිමෙන්ති වගේ දාලා මේ පැත්තේ මැදින් වතුර හරි මොන හරි තියෙන ඇතුලේ බඩමුට්ටු වගේ. මෙතන තියෙන ගිනි මැලයක් ගහ ගන්න මෙතන ඉර තියෙනවා. මේ තියෙන වැට සේෆ්ටි පොඩි වැටක් ගහලා තියෙන්නේ මේකෙන් එහාට යන්න එපා ඉතින්. ආරක්ෂාවට තියෙන්නේ මේවට ආපුවම ලස්සනට බලන්න ඕන කියලා මේ ෆොටෝ ගහන්න කියලා යනවා තමයි. නමුත් ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. මොකද මේ ෆොටෝ ගහලා ලස්සනට විනෝද වුණා වගේ නෙමෙයිනේ. වගේ පරිස්සමෙන් ආපහු යන්නත් එපා. ඒක නිසා මේ විශාල ගල සම්පූර්ණයෙන්ම මෙන්න මේ චුට්ටෙන් තමයි රැඳිලා තින්නේ. මේ පොඩි කෑල්ලත් එක්ක හිතන වැදිලා එතන ඉර වෙලා තමයි තියෙන්නේ. ඒකෙන්මද වන්ද සම්පූර්ණම තියෙන්නේ මේක පර්වතේ. සම්පූර්ණ ලස්සනයි ඉතින් මෙතනත් මාර විදියට. ඔයාලත් එන්න ඉතින්. එන්න පුළුවන් කට්ටිය එන්න. අමාරුයි ඉතින්. බොරු කියන්න ඕනේ නැහැ. ඇත්ත වීඩියෝ එක බලලා කට්ටියටයි මේ යනතෙන් පෙන්නන්ති පොඩියට පෙන්නන හින්දා ලේසියට ටක් ගාලා ගියා කියන කියලා. ඇත්තට මේ උත්තර ලේසියෙන් නම් එන්න බෑ. අපි ආවේ දැන් හටගත්තත් වෙලාව 5යි. අපිට මේ වගේ වෙලාවක් ගියා කොමාරි පැය 3මාරක් විතර ගිහිල්ලා 4ක් විතර වෙන්න ගිහිල්ලා මන්ද. හරියට බැලුවොත් එහෙම අපි ගොඩක් රෙස්ට් එකක් කරන් ආපු හින්දා මේ ටට්ටක් ගාලා කට්ටිය එන්න ඉතින් සාමාන්‍යයෙන් පැය 3කින් 2මාරකින් වගේ එන්න පුළුවන්. අපි ආපු පාරෙන් ආපු කොහොමත් පැය 3ක් වගේ යනවා. මොකද ඒ පාර පොඩ්ඩක් දුර හින්දා මේ අනිත් පාරෙන් ආවොත් ඊට වඩා ඉක්මනින් එන්න පුළුවන්. හැබැයි ඒ පාර පොඩ්ඩක් හાર્ඩ් මේ ඇඩ්වෙන්චර් සීන් එක වැඩි. ගල් වලින් නැගන් කරන් එන්න කරන්න ඕනේ මේ ඒක පොඩ්ඩක් අමාරු පාරක්. හැබැයි මෙච්චර දුර නෑ. ඔය කොල්ලෝ වගේ ඉතින් සෙට් එකක් හයික් කරන කට්ටිය එන්න ඉතින් ලේසියෙන් එන්න පුළුවන්. අපි ඉතින් එච්චර අමාරුවෙන් එන්න ගත්තා නම් මොකද අපි දෙන්න විතරක් යන හින්දා මම වයිෆ් එක නෑවේ. හැබැයි ඉතින් මට වඩා ඉක්මනින් වයිෆ් ආවා. මගේ බෑග් එකත් අරගෙන. කොහොම හරි ගමන අපි ආවොත් අද දවසේ මෙතන ඉන්නවා. ඔයාලත් ඉතින් එන්න. අපි දැන් පොඩ්ඩක් වීඩියෝ නවත්තනවා. මොකද මෙතනින් ගිහිල්ලා වටේ පිටේ පොඩ්ඩක් බලලා ෆොටෝ ටිකක් ගහලා ගිනි මැලයක් ඉතින් රැයට ගහ ගන්න ඕන හින්දා මේ දර ටිකක් හොයා ගන්න ඕන. ඒ ටිකත් හොයාගෙන මේ එන්න. ඉතින් අපි ඉතින් පොඩි වොෂ් එකක් දාලා ටෙන්ට් එකත් ගුහාව ඇතුළෙම මෙහෙම සෙටප් කරගත්තා. දැන් රැයට කන්න ඉතින් චිකන් නගට් එකකුත් ඉතින් බදින ගමන් තමයි ඉන්නේ. නගට් ටිකයි සොසේජ් ටිකුයි තියෙනවා. තව වැඩ වර්ගයක් තියෙනවා. මේ පිටරයට විභාග එකක් තමයි හදන්නේ. වෙලා තියෙන හින්දා දැන් වෙලාව 7:45යි. 45 වෙලාව ඉතින් පොඩක් බඩගිනි 8:09 විදියට හදලා ඉවරලා කන්න ඕන. අපි බලමු විතර ටිකක් ටක් ගාලා මේ ටිකක් කරලා අනෙක් ටිකත් සෙට් කරගෙන එකපාර එන්න. මොකද GoPro එකත් අල්ලගෙන යන්නේ දෙකම කරන්න අමාරුයි. එළියට යන්නේ ටෝච් එක ගන්නත් ඕන නැති. හරි. එන්න ටක් ගාලා හදාගෙන එන්න. අපිට හරි. අපි සොසේජ් එකක් ගාන්ට හදාගත්තා. ඒක බලලා මේක හරි ඊළඟට ඉතින් අපිට තියෙන්නේ මේ බන් ටික ටෝස්ට් කරගන්න තමයි. හරි
අපේ මුට්ටිය ගන්න බන්න දාන්න. ඉතින් මේකට තමයි දාන්නේ. ඉතින් කලින් හදාගත්ත නගට්ස් ටික. ඉතින් හදාගත්ත පොඩියට මේ බන් එක බර්ගර් එකක් හදාගත්තා. මේ බන්ස් එක පොඩ්ඩක් තැරලා දෙන ගණන් ගන්න එපා මේ බෑග් එකේ දාගෙන ඉඳි තැරනවා. ඉතින් නෝන තමයි හැදුවේ. තව මේවා ගොඩක් තියෙනවා මේ මේක කාලේ එල්ල බලමු. නේ අපි ගාවා. දැන් වෙලාව කීයද? 8:00. දැන් වෙලාව 8:00. ඊතරෙදිත් මේ ටයිම් එකට තමයි ගන්න. ඒකද ප්‍රශ්නයක් නැහැ. අවතිය. ඉතින් ඒක ඒවා. බේනා කාලේ එන්න. අපි ඉතින් කාලා ඉවරයි. කාලා බීලා ඉතින් පොඩ්ඩක් සින්දුවක් දාගෙන ඉතින් චිල්ලක ඉන්නවා. දැන් ඉතින් වෙලාවත් දැන් 10ට 11ට වගේ තියෙනවා. 11ට වගේ ඇති වෙලාව. මේ දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් දැන් නිදා ගන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් එංගටත් අමාරු වෙනද මේ ටික වෙලාස්සන නිදා ගන්න. මොකද අපි මේ උදේ 6 වගේ 6 හෝ ඊට කලින් පොඩ්ඩක් නැගිටින්න මේ බලන්න සන්රයිස් එක සෙට් වෙනවා ඉතින්. ඒක බලන්න ඕන හින්දා ඉතින් අපි පොඩ්ඩක් වෙලාස්සන මේ නිදා ගන්නවා ඉතින්. තවත් හිටියොත් ඉතින් අමාරුයි. ඒකෙන්ද මේ නිදා ගන්නවා ඉතින් උදේ වෙලා ඉතින් සෙට් වෙමු. නැත්නම් ඉතින් හැමෝටම good night. hello good morning. yeah දැන් තමයි නැගිට්ටේ මොකද හිතලයි. එහෙනම් දැන් වෙලාව උදේ 7යි. 7යි කියන්නේ ඉතින් එළියක් නැවැටලා නැහැ. තාම ඉර එළියක් වෙලා නැහැ. අපි ඉතින් ගිහිල්ලා බලමු. මේක පොඩ්ඩක් එළියෙන් මොකද පේන්නේ. මේ තරමටම මීදුම සීතලයි. වටේම මීදුම තමයි තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. සුදුම සුදු පාටේ වටේම කිසි දෙයක් පේන්නේ නැහැ. දෙය 7 වෙලත් තාම ඉර එළිය වැටලා නැහැ නේද? මේ තරමට මීදුම තියෙන්නේ. කිසි දෙයක් පේන්නේ නැහැ. මුකුත්ම පේන්නේ නැහැ. සම්පූර්ණව වැහිලා තියෙන්නේ මීදුමට. මෙන්න මේ පැත්තෙන් තමයි ඉර නගින එක පේන්නේ අපිට. අන්න අතන ගුහාවේ තමයි අපි හිටියේ. වලාකුළු උඩින් ඉන්නේ අපිට. වලාකුළු වලට ඉරට ඇවිල්ලා ඉන්නේ. වලාකුළු වලට අපේ පේන්නෙත් නැහැ, වටේ පේන්නෙත් නැහැ. අපි දැන් ගිහිල්ලා මොනකට සෝදලා දෙයට ගන්නත් මොනවාරි හදාගෙන කාලම මෙතන එන්නම් එකපාර පෙන්නන්නම කොහොමද නම් පේන්නේ නැහැ කිසි දෙයක් ඒක. එහෙනම් යා ගිහිල්ලා මොන හොදගෙන කරගෙන එමු. මෙන්න මේ වතුරේ මේ තින්න රැට බෑන්ඩ් එකක් ගහන මේකින්න ගෙම්බු. කකුල. ඉතින්
චූරි කකුල පැටියකුත් ඉන්නවා. අන්න නයිය. කකුල පැටව ඉන්නවා, ඉස්ගෙඩිත් ඉන්නවා සෑහෙන්න. මේ වල ඉන්න කට්ටිය තමයි අරයට ෆිසික් දෙන්නේ අපිට. හරි අපි එනම් ගිහිල්ලා මොනකට සෝදාගෙන කැමරාත් මොනවාරි හදාගෙන මේ කාලා කරලා එන්න. එනටක් ගලවලු. මෙන්න මෙතන තමයි ඉතින් අපි ඊයේ හිටියේ. ඔන්න උදේ ආහාරය හදාගත්තා. ඉතින් මේක තමයි ඉතින් අපි කන්නේ. කාලා බලමු හදාගත්තා කොහොමද කියලා. පාපරේ කොත්තු මේකට වඩා හොඳයි වගේ. යනවා දෙකේම. කනවා බලන්න ඇවිල්ලා. යන්නේ. අපි ඉතින් ඔක්කොම අස් කරා දැන්. ගුවා ඔන්න තිබ්බා වගේ ෆුල් ඔක්කොම ක්ලීන් කරලා මෙයා නම් අපි ගෙනාවුවා මෙතන එන කට්ටිය දාලා ගිහිල්ලා තියෙන ඒවා. එන කට්ටිය පාවිච්චිට ගන්නවා. මොකද පල්ලෙන් වතුර ගෙන්නුනාම හුඟක් කට්ටිය අරගෙන යනවා අප. අපි එන අපේ ගුහාවට සමු දෙනවා. යමු එන. දරුවා පස්සෙන් යන්න ඕන දැන්. ඒ වෙලාවත් උදේ 9 මාරට 10ට වගේ ඇති. අපි එනවා. දොළු කන්දට සමු දෙන්න තමයි යන්නේ. මේ පාරෙන්ම තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ආපු පාරෙන්ම යනවා. ඒ පාර ටිකක් දැන් දන්න හින්දා ලේසියිනේ යන්න. අපි නම් මෙතන සමුතිල යනවා. මේ වීඩියෝ එකත් එන්ඩ් කරනවා මෙතනින්. හරි. එහෙනම් ඉතින් අපි යනවා. ඔයාලට වීඩියෝ එක බලලා එන්ජොයි කරලා හිතනවා. මේ වගේ තැනක ඉතින් ආවේ නැත්තම් වීඩියෝ එකෙන් තමයි ඉතින් බලන්න වෙන්නේ. ඇත්තට මේ වගේ තැනක් ඇස් දෙකෙන් බලන තරම් ලස්සනක් පේන්නේ නැහැ වීඩියෝ එකට. මාරම ලස්සනයි. ඉතින් වචන වලින් කියන්න බැරි තරම්. ඉතින් එන්න පුළුවන් කට්ටිය එන්න. ආවා වගේම ලස්සනට මේවා පිරිසිදුව තියලා යන්න. ඇත්තටම මේ අපි දැක්ක සෑහෙන්න තිබ්බා ජරා කරලා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එන කට්ටිය ඒවා ඉතින් දැනගන්න ඕන. කොහොම හරි ඉතින් අපේ වැඩේත් අවසానයි. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා හොඳ නරක කියන්න කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒක අමතක කරන්න එපා. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට නම් ආයෙ වීඩියෝ එක සෙට් වෙනකන් ජය වේවා.